ආයුබෝවන්. වාසනාවන්ත සුබදසක් වගේ හිතනවා. අද දවසේ ඔයාලට මැජික් එකක් කරලා පෙන්නන්න යන්නේ. ඒක නිසා මුදින් බලන්න වීඩියෝ එක. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේ තියෙන්නේ ෆෑඩ් එකක්. මේක සාමාන්‍ය එකක් නෙමෙයි. මේක ක්ලොත් ෆෑඩ් එකක්. ඒ කියන්නේ රියුසබල්. ඒකට මේක සෝදාන නැවත පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ක්ලොත් ෆෑඩ් එකක්. අපි මේකේ ධාරිතාව කොච්චරද කොපමණ ප්‍රමාණයක් මේකට ගන්න පුළුවන්ද කියන එක ඔයාලට අදහසක් ගන්න පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්න. මේ සිරින්ජ් එක තුල එමෙ 10ක ප්‍රමාණයක් වතුර තියෙනවා. බලමු අපි මේක එකතු කරලා ෆෑට් එකට කොහොමද ධාරිතාවය කියන්නේ. ඔයාලට පේනවා ඇති මේක කරන වතුර හැමම හොඳින් උරා ගන්නවා. මිලිලීටර් 10ම අපි එකතු කරලා තියෙනවා. මිලිලීටර් 10ම අපි එකතු කරලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ ටිෂු එක බිඳුවක්වත් පහළට ඇවිල්ලා නැහැ. ටිෂු එකට ඇවිල්ලා නැහැ. ඒකට මේ උඩ කොටසේ සම්පූර්ණම මේ වතුර උරාගෙන තියෙනවා. හරිම උරාගෙන තියෙනවා. ඒක වතුර බිඳුවක්වත් ඉන්නට දෙන්නේ නැහැ. ඉතාලම උසස් මැටීරියල් එකකින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. එක වතුර බිඳුවක්වත් මිලිලීටර් 10ක ප්‍රමාණයක් ඇඩ් කරලා එක වතුර බිඳුවක්වත් එළියට එන්නේ නැහැ. රයිට්. අපි නැවත මේකට මේ 10ක් ඇඩ් කරලා බලමු. නැවත අපි එන්නේ 10ක්. මේක චුට්ටක් කරලා. හරි. අපි මේකත් ඇඩ් කරලා බලමු. මිලිලීටර් 10ක් මේ විදිහට ඇඩ් කරනවා. එන්නේ 10ක් විදිහට කරලා තියෙනවා. අපිට පේනවා අපි හරි වේගෙන් ඇබ්සෝබ් වෙනවා. රයිට්. ටිෂු එකට වතුර දෙන්නවත් වැඩි නැහැ. ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. දැන් මෙතන මිලිලීටර් 20ක්. ඒක දෙන්නවත් පහළට වෙන්නේ නැහැ. සම්පූර්ණ ඒ වගේ ටික අපි මෙතන ml 20ක් ඇබ්සෝබ් කරගෙන තියෙනවා. නම් මොනවා එතනක් අපි දැනෙන්නේ නැහැ. මේ ප්‍රොඩක්ට් එක මේ ෆෑඩ් එක ගොඩාක් වැදගත් වෙන්නේ ෆෑඩ් එකත් ගන්න බැරි මට්ටමේ ආර්ථිකයක් කියලා ඉන්නවා. ඒ වගේ කෙනෙකුට සමහර ප්‍රතිඵල ළමයි ඉන්නවා, ස්කූල් ළමයි ඉන්නවා. ඒ දවස්වල ඉස්කෝලේ යන්න බෑ. ෆෑඩ් පැකට් එකක් හදලා දෙන්න බැරි ප්‍රශ්න තියලා ඉන්නවා. ඒ වගේ කෙනෙකුට ඒ වගේ ළමයෙකුට සහ යම් හේතුවක් නිසා හරි ඔයා යූස් කරන සයිපරක් නිෂ්පාදනය වලට ඇලර්ජි වීමක් තියෙනවා නම් කකුල් කැසීමක් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ කෙනෙකුට හොඳම විසඳුම තමයි මේ තියෙන ෆෑට් එක මේ තියෙන ක්ලොත් ෆෑට් එක රයිට් මේ ප්‍රොඩක්ට් එක ගැන 100% අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් බලන්න දැන් ටික වෙලාවක් තියෙනවා ඒත් කොහොමවත් බිඳුවක්වත් බිමට දෙන්නේ නැහැ මේක තමයි අපිට කතා කරන්න අවශ්‍ය වෙන්නේ දෙමත් කරන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් අපිට WhatsApp message එකක් දාන්න. අපි සම්පූර්ණ විස්තර ටික ඔයාලට අවශ්‍ය මොනවද ඔක්කොම විස්තර අපිට ඔයාලට දෙන්න පුළුවන්. Thank you very much.